වෙලාව හරියටම රෑ 10:05යි. අපි ඇවිල්ලා ඉන්නේ ඩුබායි ටර්මිනල් 1 එයාපෝට් එකට. අද අපේ පවුලට එනවා මේ විශේෂ අමුත්තු දෙන්නේ. හරියටම ශ්‍රී ලංකන් UL 225 තමයි යාලා එන්නේ. දැන් වෙලාව හරියටම එස්ටිමේටඩ් ටයිම් එක තිබුණේ 9:36. ඉතින් සාමාන්‍යයෙන් ඇතුළට එද්දී ඔක්කොම වීසා ප්‍රොසෙස් එක ඒව චෙක් කරලා ස්ටෑම්ප් කරලා 10:05 වගේ එනවා. 10 මාර වෙනවා. අපි බලමු කවුද කියලා. දැන් මම යනවා අරයිවල් එකට ඒගොල්ලෝම ගන්න. ගිහින් බලමු. UL 225 දැන් ටිකකට කලින් ඇවිල්ලා තියෙන්නේ 9:56. ඉතින් තව ටික වෙලාවක් බලන් ඉන්න වෙනවා. බලමු. ශ්‍රී ලංකන් එයාලයින් මම ඉන්නේ දැන් වේටිං ඒරියා එකේ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. වෙලාව නම් 10:16යි. බලමු කවුද එන්නේ කියලා. මෙන්න මේ වගේ ගොඩාක් අය ඉන්නවා. තමන්ගේ ජීවිතේ හීන පාට කරන්න එහෙම නැත්නම් තමන්ගේ ආදරණීයන්ගෙන් වෙන් වෙලා සිහින සැබෑ කරගන්න ගොඩාක් අය එනවා. මේ ඔක්කොම එන්නේ බලාපොරොත්තු දහසක් හිතේ තියාගෙන. ඉතින් ගොඩාක් ආදරණීයන් එනකම් බලන් ඉන්නවා. සවත් සමහර ට්‍රැවල් කරන්න එන අය එනකම් බලන් ඉන්නවා. මේ ඔක්කොම බලන් ඉන්නේ මෙන්න මෙතනින් එළියට එනකම්. ඉතින් මමත් බලන් ඉන්නවා. දැන් සමහරු බෝඩ් තියාගෙන නම ගහලා ඉන්නවා. ඉතින් නමත් තියාගෙන. ඉතින් තව ගොඩක් වෙලා ඉන්න වෙනවා. මෙන්න මේ වගේ ඕනනම් කට්ටියට මොනවා හරි කෑමක් කාලා තේ එකක් වොන්න පුළුවන්. මේ වගේ ඒරියා එක තියෙනවා. මම දැන් කාලා ආව නිසා මම තව ටිකක් ඉන්නවා. වෙලාව 10:35යි. බලමු ලංකාව කට්ටිය එනවද නේ? අපේ පයිලට්ලා දෙන්න යනවා. ඔන්න යාලා එනවා. මෙන්න එනවා. අපේ ගෙදරට අලුතෙන් එන අමුත්තු. මෙන්න ආවා මේ අමුත්තු දෙන්න ඩුබායි වලට. කොහමද මේ? අම්මා නිකන් එන හැපි එකේ ඉන්නේ නේ. අක්කම හරිද? අම්මා එක්ක ඇවිල්ලා ඉන්නේ. වෙලාව 11:05යි. අම්මා බැහැලා ඉන්නේ ඩුබායි වලට. හරි සතුටුයි. අම්මයි ලොකුවක් මොකක්ද හිතෙන්නේ? අම්මා නම් දැන් ඩුබායි ගෙදර වගේ මේ මම වීඩියෝ එකේ බලන අයට කිව්වා ආගන්තුකයෙක් කෙනවා කියලා අපේ ගෙදරට. මේ ඇවිල්ලා ඉන්නේ ආගන්තුක කිරිල්ලි අපේ ගෙදර ඉන්නේ. අනිත් පැත්තේ ඉන්න ලොකුවක් මේ දෙන්න අපි දැන් ළඟදී ලංකාවේ ලොකු ටුවර් එකක් ගෙනාවා. ආයි වීඩියෝ සීරීස් එකක් ගෙන්න හදන්නේ. එහෙනම් මේ අපි යමුනේ. යන් අන්න බබා බලන් ඉන්නේ යා. දිල්ලි නෝ ලේලි බබයි දෙන්නම් බලන් ඉන්නේ යා. එන යා. බයි. අක්කම යනවා. අක්කව ඩුබායි එයාපෝට් එකේ දාලා අපි යනවා. යන්නේ ගෙදර. අපේ අම්මා ඇවිල්ලා ඉන්නේ ඩුබායි වලට. මේ අම්මා දෙවෙනි පාට ආවේ. ඉතින් මේ දැන් අපි යනවා ගෙවල් බලන්න. මොකද හිතෙන්නේ කොහොමද ගෙවල් පැත්තේ තත්ත්වය? හොඳයි. මාව මතක් දැන් අම්මා වැඩියෙන්ම ආදරේ මටද? අක්කට දුන්න ආවගම පනිෂ්මන්ට් එක. අපි යනවා ගයිස් පාකින් එකට. මම ආවේ 9:45ට. දැන් පැයක් විතර හිටියා. බලමු පාකින් ෆී කීයක් වෙයිද කියලා. අපි ලොං ස්ටේ දැම්මේ. දැන් යනවා ගෙවල් බලන්න. ලොං ස්ටේ දාලා අම්මත් එක්ක හැපි එක යන්නේ. අපි යනවා පාකින් එක ගෙවන්න. කොච්චර ගිහිල්ලාද බලමු. දැන් මම ආවේ 9:45ට. බලමු. යනවා මෙන්න ඩුබායි අහසයට. දැන් වීඩියෝ එක ඉවර කරනවා. රෑ වෙලා අම්මේ අපි කන්න යමුනේ. දැන් අපි යනවා. එහෙනම් බයි බයි. බයි කියන්නේ. බයි. ඩුබායි බහලා ඉන්නේ අම්මයි අක්කයි. එහෙනම් ජය වේවා.